හායි යාළුවනේ කොහොමද ඔයාලට සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න මම අද තවත් මනි චැලෙන්ජ් වීඩියෝ එකක් අරගෙන ආවා. මම මීට කලින් රුපියල් 30කින් රුපියල් 14000ක් හොයාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම ඒ වීඩියෝ එක පහලින් දාලා තියන්නම්. ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි යාළුවනේ මම කරලා සාර්ථක වෙච්ච ක්‍රම තමයි මම මේ මනි චැලෙන්ජ් වීඩියෝ විදියට අරගෙන එන්නේ. යාළුවනේ ඔයා තාම මගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්නේ නැතුව නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම දවස් 40න් රුපියල් 6000ක් හොයාගන්න මනි චැලෙන්ජ් එක කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා කොහොමද මේක කරගන්නේ කියලා මම කියලා දෙන්නම්. අපිට මුලින්ම මෙන්න මේ වගේ කාඩ්බෝඩ් බොක්ස් එකක් තමයි ඕන වෙන්නේ. මම මේක කලින් පාවිච්චි කරපු එකක්. ඒකයි මේකේ මේ කට කපලා තියෙන්නේ. ඉතින් මේක ආවරණය කරගන්න සුදු A4 කොළ එහෙම නැත්නම් ඩිමයි කොළ ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් අද ගත්තේ ගෙදර කඩලා අයින් කරන්න කැලෙන්ඩර් කොළයක්. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත මත තීරණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කොළේ අරගෙන ආවරණය කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හරි යාළුවනේ මෙන්න මේ විදිහට මම හදාගත්ත මේ බොක්ස් එක. මම ඔයාලට කලින් කියවනේ මම මේක පාවිච්චි කරපු එකක් කියලා. ඉතින් ඒ හින්දා මේක කට කපලා තිබ්බ හින්දා මම එතන කොලේ විතරයි සිදුරු කරලා හදාගත්තේ. ඔයාලත් මේ විදිහට එකක් හදාගන්න. ඊට පස්සේ අපි කරන්න ඕන මේකේ සල්ලි එකතු කරන පිළිවෙල කොලයක ලියා ගන්න ඕනේ. ඉතින් මම මේක ආවරණය කරගත්තේ සුදු පාට කොලයකින් හින්දා රෝස පාට කොලයක් අරගෙන මෙන්න මේ විදිහට ලියා ගන්නවා. මුලින්ම කොටු ගහද්දී දිග අතට කොටු 5ක් හිටින විදිහට තමයි ගහන්න ඕනේ. මොකද අපි සතියේ දවස් 5ට තමයි මේ සල්ලි එකතු කරන්න ප්ලෑන් කරන්නේ. ඒ කියන්නේ සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. ඒ කියන දවස් 5ට තමයි අපි සල්ලි එකතු කරන්න මේ ප්ලෑන් එක හදන්නේ. මම ඔයාලට මුලින් කියවනේ දවස් 40කට තමයි මේක හදාගන්න ඕන කියලා. ඒ කියන්නේ මාසෙට දවස් 20ක් වැටෙන්න විදිහට තමයි හදාගන්නේ. ඒ කියන්නේ සති 4 අපි බෙදා ගන්න ඕනේ දවස් 5ට. එතකොට දවස් 20 තමයි අපි එකතු කරන්නේ. මම අද මේ කියලා දෙන ක්‍රමය ළමයෙකුට උනත් try කරලා බලන්න පුළුවන්. මොකද එයාලට ඉස්කෝලේ යද්දීන් බස් එකට ගන්න එහෙම නැත්නම් කැන්ටින් එකෙන් කන්න කියලා සල්ලි කීයක් හරි අතට දෙනවා. ඉතින් ඒ දෙන සල්ලි වලින් මේ විදිහේ දෙයක් කරනවා නම් ගොඩාක් වටිනවා කියලා මම හිතනවා. එහෙනම් යාළුවනේ අපි හදාගත්ත කොලේ මේ විදිහට ලියා ගන්න ඕනේ. උඩින්ම සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා කියලා සතිය දවස් 5 ලියා ගන්නවා. ඊට පස්සේ හැම සඳුදාවකම රුපියල් 50යි, හැම අඟහරුවාදාවකම රුපියල් 100යි, හැම බදාදාවකම 150යි. ඒ කියන්නේ රුපියල් 50න් 50 තමයි දවසින් දවස වැඩි වෙලා ලියන්නේ. හරි එහෙනම් කොටු 40ම සම්පූර්ණ වෙනකන් මේ විදිහට ලියා ගන්න. මේ විදිහට ලියාගත්ත කොලේ මම හදාගත්ත බොක්ස් එකේ මේ විදිහට අරව ගන්නවා. ඉතින් ඔයාලට මේක ලස්සන කරන්න එක එක දේවල් කරන්න පුළුවන්. මනි චැලෙන්ජ් කියලා මම උඩින් ලියාගෙන තියෙනවා. දවස් 40න් තමයි අපි මේක එකතු කරන්න හදන්නේ. දවස් 40න් රුපියල් 6000ක් එකතු වෙනවා. ඉතින් ඒ එකතු වෙන විදිහ මම ඔයාලට දැන් ඉස්සරහට පෙන්නන්නම් කොහොමද ඒක කරන්න කියලා. එහෙනම් යාළුවනේ මගෙත් එක්කම මේ චැලෙන්ජ් එක පටන් ගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ලබන සඳුදා තමයි මම මේක පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් මෙන්න මේ විදිහට තමයි අපිට සල්ලි එකතු කරගන්න පුළුවන් වෙන්නේ. රුපියල් 50න් 8යි, 100න් 8යි, 150න් 8යි, 200න් 8යි, 250න් 8යි. එතකොට සම්පූර්ණ එකතුව රුපියල් 6000ක් වෙනවා. ඒ කියන්නේ දවස් 40කින් රුපියල් 6000ක් එකතු කරගන්න පුළුවන්. මේකේ සල්ලි එකතු කරන්නේ මෙහෙමයි. අපි රුපියල් 50ක් දැම්මොත් 50 කොටුව කපලා තමයි රුපියල් 50 දාන්න ඕනේ. ඉතින් දැන් හිතන්නකෝ අපිට සල්ලි ඔක්කොම දාන්න බැරි වුණා කියලා රුපියල් 150ක් දාන්න දවසට අපිට රුපියල් 100යි යතේ තියෙන්නේ. එතකොට අපි රුපියල් 100 දාලා අපි මේ කොටුව කපලා ඉවරලා චූටියට උඩින් ලියා ගන්නවා රුපියල් 50ක් තව හිගයි කියලා. එතකොට මේ රුපියල් 50 දාපුවාම තමයි අපේ කොටුව සම්පූර්ණ වෙන්නේ. එහෙනම් යාළුවනේ මගෙත් එක්කම මේ චැලෙන්ජ් එක කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගිහින් එන්නම්. එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා.